Hey guys, කොහමද ඔන්න වෙනද වගේ අද Fishy Flex YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හුඟ දවසකින් තමයි අපි මේ විදිහට හම්බෙන්නේ. travel channel එකේ නම් videos ටිකක් දාගෙන ආවා. හැබැයි Fishy Flex එකේ දැන් කාලෙක ඉඳලා හරියට videos නෑ. කට්ටිය බණී දිගටම videos බලන කට්ටිය ඉන්නවනම් ඉතින් කමන්නේ කොහොම හරි videos ටික දෙන්න ඔයගලන්ට. මොකද හේතුව personal collection එකේ පොඩ මාළු අඩුයි. ඔයගලන්ට පෙන්වන්න දෙයක් නෑ. හැමදාම මේකේම update දීදී ඉන්නත් බැහැනේ. ඉතින් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. වීඩියෝස් ටිකක් දෙන්නම් ඉස්සරහට shape එකේ. anyway අද වීඩියෝ එකට යන්න කලින් ඔයගලන්ට මතක් කරලා දෙන්න ඕන අපි අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ස්වභාවික විපතක් සිද්ධ වුණා පහුගිය දවස්වල නායම් ගම් වතුර ගැලීම ඒකත් එක්ක අපේම ආදරණීයන්ට යාළගේ ආදරණීයන් ඒගොල්ලන්ගෙන් වෙන් වුණා ඒගොල්ලන්ට නැති වුණා සහ ඒගොල්ලා බොහොම අමාරුවෙන් හම්බ කරගත්තු දේවල් නැති වුණා ඒගොල්ලන්ට නිකන් වහලා SRN ටිකට වගේ නිකන් තප්පරේ දෙකට හැමදේම වෙනස් වෙන්න බලපෑවා ඒගොල්ලන්ගේ ජීවිතවල මේ සිද්ධිය. ඉතින් ඕක ගැන ආයෙ මතක් කරන්න හාරවුස්සන්න මම කැමති නැහැ. හේතුව අපිත් පුළුවන් තරම් අපේ මිනිස්සු වෙනුවෙන් දේවල් කරා සහ දැනටත් කරගෙන යනවා. මම කියන්නේ මෙච්චරයි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. ඔයගොල්ලන්ගේ දෙයක් නැති වුණාද මොන හරි හිතරිඳීමක් මොන හරි දෙයක් වුණාද හයියට අල්ලන් එමු අපි අනිවාර්යයෙන්ම අපිට ප්‍රශ්න වෙනවා. දේවල් නැති වෙනවා දේවල් ඇති වෙනවා. ඉතින් අපිට නැති වෙනවා වගේ ඉක්මනින් අපිට දේවල් හදාගන්න බැහැ. නමුත් අපි හරියට මානසිකව ශක්තිමත්ව කෙලින් හිටියොතින් අපිට කොහොම හරි ගේමක් ගහලා දෙන්නේ කියලා ආයේ පිටියටත් වඩා හොඳ තැනකට එන්න පුළුවන්. අපි සම්පූර්ණ අපේ මේ ප්‍රශ්නෙත් එක්ක වැටිච්ච මිනිස්සුන්ව ගොඩ ගන්න ගමන් අපේ ශ්‍රී ලංකාව තිබ්බටත් වඩා ලස්සන තැනකට ගේමු. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඕක කියලා තමයි අද වීඩියෝ එකට යන්නේ. ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. අද පුංචි වීඩියෝ එකක් අරන් ආවේ ඔයගලන්ට. මොකද වීඩියෝස් ගෙනාවෙම නැහැනේ. මම මේ දවස්වල ඉන්න ගමන් ඔයගලන්ට මතක ඇති 8 feet tank එකේ මේ තියෙන්නේ. ඉතින් මේකේ පහුගිය දවස්වල සම්ප් එක ලීක් වුණා. සම්ප් එකේ ලයිට් එක ඉතින් ඒක අර ගැහෙන චුට්ටක්. සම්ප් එක ලීක් වුණා. මේ ඒකත් එක්ක ඒකේ ප්‍රශ්නෙත් එක්ක දැන් ඒක ලීක් වුණාම ග්ලාස් හදන්න නම් මේක ගන්න ඕනේනේ. මේක එළියට ගන්න සිද්ධ වුණා. අරගෙන ඉවර වෙලා අරකට අරගෙන ග්ලාස් එක රීප්ලේස් කරලා ඉවර වෙලා ඒක හදලා දැම්මා. පුළුවන් තරම් ඉක්මනින් කෙටි කාලයක් තුල වැඩේ කරලා ඉවර කරා. දැන් මෙන්න මේ ටැංක් එක තියෙන්නේ. ටැංක් එක ගැන අප්ඩේට් එකක් දෙන්න කලින් ඔයගලන්ට පෙන්නන්නම්. ඒකට අලුතෙන් දාන්න මම එන්ලි චෙරි පොලිප්‍රස් දෙන්නෙක් මෙතන ඉන්නවා. ආයේ මේකෙත් එන්ලි චෙරි පොලිප්‍රස් එක්කෙනෙක් ඉන්නවා. සහ මේකේ ටිව් ගෙල්සි එක්කෙනෙක් ඉන්නවා. ඒකත් එක්කම පෙන්නන්නම් මෙන්න හිකාරි ෆිෂ් ආකේඩිය අපේ හසිතගේ සුපිරි කෑම එක. මේකට සයිස් වෙනවා ඩබල් එකේ මාල් ටික හොඳ ක්වොලිටි එක ලස්සනට හැදෙනවා. 8 feet tank එකේ අප්ඩේට් එකක් නෙමෙයි අරන් ආවේ. ඒ අප්ඩේට් එකේදී ඒකේ විස්තර ටික දෙන්න. මම අර සම්ප් එක ඔයගලන්ට මතක් කරලා දුන්නා සහ දැන් මේක ගැන කතා කරොත් එහෙම මේක අඩි 4යි අඟල් 18යි 18 මිලි 6න් කරපු ටැංක් එකක්. මේක ඉස්සර ඉඳන් මග්ගාව තිබ්බ ටැංක් එකක් සහ ඇක්වැරියම් ලයිට් එකක් යූස් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ සබ්ස්ට්‍රේට් එක විදිහට බ්ලැක් සෑන්ඩ් එක තමයි යූස් කරලා තියෙන්නේ. අතරින් පතර රෙඩ් එක චුට්ටක් මික්ස් වෙලා තියෙනවා. රිවර් රොක්ස් කීපයක් තියෙනවා. ආයේ මේ බන්ච් එක තියෙනවා මොනවාද වැලිස්නේරියා බන්ච් එක. මේ පැත්තෙන් සයිඩ් සම්ප් එක තියෙනවා. ෆිල්ටර් මීඩියාස් ටික පුරුදු පරිදි දාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මාළු ටික ගැන කතා කරොත් එහෙම මනකපూరు ඒන්ජල් 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔරිනොකෝ පීකොක් බාස් 6 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්. ඊට පස්සේ ගෝල්ඩන් මැෂිර් එකේ ඉන්නවා. මෙන්න මේ ගෝල්ඩන් මැෂිර් එක ගැන කතා කරොත් එහෙම මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3-4 නැත්නම් ඊට එහා වෙන්න සයිස් වෙන හොඳ ඇක්ටිව් මාළු සෙට් එකක් ටැංක් එකක. පුදුම ඇක්ටිව් මේගොල්ලෝ. කෑම උනත් කන්න ඕන එකක් කනවා. ඉස්සෝ මාළු ඊට පස්සේ පෙලට්ස් වර්ග ඕන එකකට ගහනවා. ඒගොල්ලන්ව ලොකු මොන්ස්ටර් පොන්ස් හදන පොන්ස් තියෙන ටැංක්ස් තියෙන ඊට පස්සේ කෝයි මාළු හදන කට්ටියට සුපිරිම මාළු සෙට් එකක් තමයි මෙන්න මේ ගෝල්ඩන් මැෂිර් කියන්නේ. දැන් මේගොල්ලන්ව මම ඇක්වැරියම් එකට සෙල් කරන්න දාන හේතුව මෙයාලව මේකේ සයිස් කරන්න විතරයි මේ ටික කාලේ දාලා තිබ්බේ. පොඩි මීට වඩා ගොඩක් පොඩි සයිස් එකක් එද්දී ආවේ. ඒ ටික අයින් කරාන් පස්සේ ඉතුරු වෙන්නේ පීකොක් බාස් එක ඉතුරු වෙනවා සහ අපේ මනකපూరు ඒන්ජල් එක ඉතුරු වෙනවා. ඉතින් මේගොල්ලන්ව දාගන්න ඕන.
මේගොල්ලන් නිකන් නෙමෙයි දාන්නේ. මේකට දාන්නේ මේගොල්ලන් සයිස් කරගන්න ඕනේ. සයිස් කරගෙන ඉවරලා මේ ටියුබ් ගෙල්ස් එක්කෙනා ගත්තොත් එහෙම ටියුබ් ගෙල්ස් එක්කෙනා අඟල් මෙයාලා ගොඩක් දුරට කැප්ටිව් බ්‍රීඩ් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. වයිට් කෝට් නෙමෙයි වයිට් කෝට් ආව නම් ගොඩක් ගාණක් වෙනවා සහ මේක වඩා මොකද වෙනමක් තියෙනවා. හැබැයි මෙයා කැප්ටිව් බ්‍රීඩ් වුණාට හොඳ ආයේ ෆින්ස් වල කටු සෙට් එක, මාකින්ස් වල බොඩි ෂේප් එක, හෙඩ් ෂේප් එක ඒ ඔක්කොම හොඳ ග්‍රේඩ් ක්වොලිටි මාළුවේ. සහ එන්ලි චෙරි තුන් දෙනාත් එහෙමයි තෝරලා සයිස් කරන්න ගත්තු. තුන් දෙනෙක් තාම එක්ස්ටර්නල් ගිල්ස් හැලිලත් නෑ යාලගේ. මෙන්න මේ හතර දෙනාම අර ටැංක් එකට දාලා පීකොක් බාස් එක්ක සයිස් කරනවා. පීකොක් බාස්ලා ඉදිරි කාලේදී ෂොප් එක පැත්තට යයි විකුණන්න නෙමෙයි. ඒගොල්ලන්වත් ලොකු වෙනකන් ඒක වෙනම ටැංක් එකක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. සහ මේගොල්ලන්ව සයිස් කරලා අපේ 8 feet tank එකට දාන්න තමයි බලාපොරොත්තු. 8 feet tank එකට අලුතෙන් යාළුවෝ ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ව tank කරද්දී ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් ගෙනල්ලා දෙන්න. ඉතින් 8 feet tank එකේ අප්ඩේට් එකේදී ඔයගොල්ලන්ට දැනගන්න මොන හරි තියෙනවා නම් මොන හරි අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් දැනගන්න අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්න. ඉතින් මේ මැෂින් එක හදද්දී හොඳ ලොකු පොන්ඩ් එකක් තියෙනවා නම් ලොකු ගැටලුවක් නැහැ. නැත්තම් සාමාන්‍ය ටැන්ක්ස් වල එහෙම තියෙනවා නම් දානවා නම් අනිවාර්යයෙන්ම මේ වහලා කරලා හදන්න ඕනේ. මොකද එයාලා පයින්නවා. පොඩ්ඩක් නැත්තම් පයින්නවා. අපි මුලින්ම මේගොල්ලන්ව ටෙම්පරේචර් ඇක්ලිමේට් වෙන්න මේ විදිහට දාලා තියමු. මේ ටියුබ් ගෙල්ස් එක්කෙනා නම් දඟලලා ඉවර වෙලා ඒකේ මේවා ටික යවාගෙන තියෙන්නේ. ඔක්සිජන් ටික යවාගෙන තියෙන්නේ. මෙයාලගේ හැම එක්ස්ටර්නල් ගිල්ස් මුකුත් හැලිලත් නැහැ තව. තාම පොඩි කට්ටිය. මෙයා අඟල් 4ක් විතර ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න අඟල් 3 ඉන්නවා. ටියුබ් ගෙල්ස් එක්කෙනා අඟල් 4මාරක් 5කට කිට්ටු වෙන්න ඉන්නවා. මේගොල්ලන්ගේ වෝටර් ඇක්ලිමේෂන් කරගෙන ඉවරලා රිලීස් කරගද්දි ඔයගොල්ලන්ට පෙන්නන්නම් කට්ටිය කොහොමද කියලා. මෙන්න මේ වදකාරයෝ 5 දෙනාම අල්ල ගන්න ඕන. අල්ලගෙන ඉවරලා ගෙනහිල්ලා කඩේ ටැංකිය එකට දාන්න ඕනේ. ඒගොල්ලන්ගේ අලුත් අයිතිකාරයෝ ඒගොල්ලන්ව හොයාගෙන එනකම්. කෙනෙක් හාහාපුරාගේ අල්ලගත්තා. දඟලලා මේ වදකාරයෝ ටික මින්ටවට ලොකු දැලක් දාන්නත් බැහැ මේකට. හරි අමාරුයි අල්ලගන්න. finally dangala nanti mungkin tambah ya. ඔගොල්ලෝ දකින්න ඇති මැෂින් සෙට් එක පුදුම හදයක් දුන්නේ. ඔගොල්ලෝ දැක්කට වඩා සෑහෙන වෙලාවක් ගියා ඒගොල්ලෝ ටිකව අල්ලගන්න. මේ අපේ කහ කෑල්ල ඉන්න මෙන්න මෙතෙන් නටනට ලයිට් එක ආපු එක්කෙනා. මොන පේනවනේ දැඟලිලි. දැන් ෂුට් මහත් වෙලා වගේ නිකන් මහත වැඩි ගතියක් වගේ තියෙනවා. පහුගේ ටිකේ මම ගෙදර හිටියේ නැහැ. ඉතින් අම්මා හැම තමයි ෆීඩින් කරන්නේ. ෂුට් මහත් වෙලා වගේ ගතියක් තියෙනවා.
එයා පොඩ්ඩක් බොඩි මේන්ටේන් කරන්න ඕනේ. ඔයාට ඩයට් කරනවා. ඩයට් පටන් ගන්න ඕනේ අද ඉඳලා. ඔයා ඩයට් ප්ලෑන් එකකට අනුව තමයි ආහාර ගැනීම සිදු කරන්න ඕනේ. ඕකේ. මෙන්න මෙයාගේම රතු එක්කෙනා ඔයගලන්ට මතක ඇති කලිමන්තන් රෙඩ් එක. එයාත් සයිස් එකකම ඉන්නේ අඟල් 6ක විතර. එයාගේත් අප්ඩේට් වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්න. ඒ අප්ඩේට් වීඩියෝ එකෙත් මොන හරි ඔයගලන්ට දැනගන්න කතා කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් මේකට පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට මට පහසුයි ඔයගලන්ට වීඩියෝ එක ගෙනල්ලා දෙන්න. ඉතින් 8 feet එක ගැන මම ලොකු විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගලන්ට මතක ඇති මුලින් ඉඳලා බලපු කට්ටිය ඉන්නවනම් 8 feet එකට මේ ඇල්බිනෝ අරවන දාගත්තේ අඟල් 6යි. ඊට පස්සේ එල්ලි චෙරි ලැබ්‍රඩෝයි දාගත්තේ අඟල් 5යි හරි 6යි හරි පොඩි සයිස්. ඊට පස්සේ ඇල්බිනෝ නයිෆ් එක පොඩි සයිස් දාගත්තේ ටිකක් ස්ලෝ තමයි හැදෙන්නේ. හේතුව තමයි එයා පොඩ්ඩක් කැම කරනවා අඩු ගතියක් තියෙන කොහොම හරි දැන් කවා ගන්න ඕනේ. මොකද එයා එක්ක තව දෙන්නෙක් හිටියානේ. ඒ දෙන්නෙක් ඉද්දි ගහ ගන්නවා. කුලන් තරම් ගහ ගන්නවා, ඇස් වලට ගහ ගන්නවා. ඊට පස්සේ කරපු වැඩේ ඒ දෙන්නෙක් අයින් කරලා ඉවරලා සෙල් කරා. එක්කෙනෙක්ව තියාගත්තා. එයාව ටැංක් එකේ හදනවයි කියලා. ඉතින් ඒකේ ෆුල් අප්ඩේට් එකක් දෙන්න. මොකද ඒකට මාළු වගේක් කෙලින්ම එන්න තියෙනවා. ඇක්වේරියම් එකේ දැන් මේ වෙද්දි ගෙනලා තියෙන්නේ. ඒගොල්ලෝ ක්වරන්ටයින් වෙන ගමන් ඉන්නේ. ඒක ඉවරලා ඒගොල්ලෝ සම්පූර්ණ සෙටල් වුණාට පස්සේ මේකට දාන අප්ඩේට් එකක් දෙන්න. ඉතින් මේක ගැන කිව්වොත් මෙන්න ටිව්ගේ LC එක්කෙනා ඒකට පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. එහෙම යනවා. මෙයා සාමාන්‍ය මං කිව්වා වගේම වයිල්ඩ් කෝට් කට්ටිය නා අඩි 2 වගේ රීච් කරනවා. මේ කැප්ටිව් බ්‍රීඩ් කට්ටිය සාමාන්‍ය අඟල් 14 අඟල් 20 අතර වගේ සයිසස් වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් සහ ඒ වගේ growth එකක් ගන්න. අන්න අතන එන්ලිචෙරි ඉන්නවා. ඒගොල්ලොත් සාමාන්‍යයෙන් හොඳ සයිස් එකක් ගන්නවා. මෙන්න මෙයා එනම කරනවා. දැක්කත් දන්නේ ඔයාලා. ඔන්න විදිහට තමයි ඉතින් ටැංක් එකේ තියෙන්නේ. මේකේ අප්ඩේට් වීඩියෝස් ටිකක් ඉස්සරහට ගෙනලා දෙන්නම්. දැනට තත්ත්වය ඔය වගේ තමයි චූටි සෙට් එකක් ඉන්නේ. පීකොක් බෑස් ගත්තොත් එහෙම එයාලත් අඟල් 2.5 3 වගේ පොඩි සයිස් එකක්. අඟල් 3 වගේ පොඩි සයිස් එකක්. මෙයා අඟල් 4.5 5 විතර ඉන්නවා. 4.5 වගේ මෙයා ඉන්නවා. මනකපුර රේන්ජල් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆිල්ටර් එක ඇතුලේ උඩ පල්ලෙහා යනවා. එයාවත් ගන්න ඕන. ඉතින් කිව්වා වගේම පුංචි වීඩියෝ එකක් අරන් ආවේ ඔයගලන්ට. මාල්ට එක ගෙනල්ලා පොඩි අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. හොඳයිද මොනවාද අඩුපාඩු මොනවාද දැනගන්න ඕනේ. මොකද ඉඳලා වීඩියෝ එකක් කරද්දි හිතා ගන්න බෑ මොකක්ද කරන්නේ කියලා කොහොමද කරන්නේ කියලා. අර දිගටම වීඩියෝස් ටික කරගෙන යද්දි කොහොමද මේක ගලාගෙන යන්නේ? ඔයාලා මොන වගේ වීඩියෝස් තියලාන්නේ මොන වගේ දේවල්ද ඔයගලන්ට ඕනේ? ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙනවනේ. එතකොට ඒකට අනුව තමයි වීඩියෝස් කරන්නේ. අර මාස ගානක් නිකන් ඉඳලා කරද්දි අර නිකන් මේ අහසින් වැටලා වගේ හරියට කරගන්න විදිහක් නැහැ. ඒ හින්දා ඔයගලන්ට කියන්නේ කොලන්තරම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. නිකන් ලස්සනයි කැතයි කියලා නෙමෙයි. වීඩියෝ එකේ මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ අනමන විස්තර ටික අර දාපු කට්ටියට කෑම් මොනවද දෙන්නේ කිව්වොත් කියලා කතා කරොත් එහෙම හිකාරේ කානිවෝ සින්කින් එක දෙනවා. ඊට පස්සේ ලයිව් ෆීඩින් යයි ගොඩක් දුරට. ඒක ඉතින් අතරමැද්දෙන් යන්නේ. මම කොහොමද යනවා ලයිව් ෆීඩින් කාලයකට සැරයක්. ප්‍රධානව දෙන්නේ පෙලට් එක දෙනවා. ඊට පස්සේ ඉස්සු මාළු වගේ තමයි දෙන්නේ. ඉතින් ඔය විස්තර ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝ එකකින් හම්බෙමු. මේකට මාල් ටික දාද්දි හම්බෙමු. දීලා එන්න. ජය වේවා.